සුබ දවසක් ඔයාලට. ඔක්කොම සතුටින් සනීපෙන් ඇති කියලා හිතනවා. අදත් ඔන්න වීඩියෝ එකක් අරන් ආවා. මම ඉතින් මේ channel එක පටන් ගත්තේ අලුතින්නේ. ඉතින් අඩුපාඩු ඇති. ඒකට සමා වෙන්න ඔයාලා. මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරණීය ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. බලන්නකො මේ මොකද කරන්න කියලා. මට හිතුණා අද හැලප ටිකක් හදන්න ඕනේ කියලා. කැන්දකොළ නෑ ඉතින් ගේ ගාව උඩට ආවා කැන්දකොළ ටිකක් කඩා ගන්න. ඔක්කොම කැන්දකොළ සත්තු විදලා තියෙනවා. කැන්ද අතු ගොඩාක් කපලා තමයි කැන්දකොළ 10ක් 15ක් කඩාගත්තේ. හැමදාම තේ බොන જાති කඩින්නේ මේක වියදමක් විතරයි. එංගට හොඳත් නෑ ඒවා. ඒ වගේ නෙවෙයිනේ අපි ගෙදර දෙයක් හදාගන්න එක ගොඩක් වටිනවා. බලන්නකෝ ඉතින් වටපිටාවේ තියෙන ලස්සන ඈතින් කන්දක් පේනවා. හරිම ලස්සනයි. අපි මේ ඉන්නේ කන්ද උඩ, අපේ ගෙට උඩින් ඉන්නේ. මේ ඉතින් ඈත කන්ද පේනවා හරිම ලස්සනට මෙතනට. බලන්නකෝ මේ අපේ පොල් පැලයක්. මේ පැලයක් ඒවත් දැන් ඉතින් ටිකක් ලොකුයි ඒක. ඒ වුණාට තියන්නේ නැහැ. මේ සත්තු කනවා. පේනව නේද? මේ සත්තු කාලා තියෙන්නේ ගහින් මේ පැත්තක්ම මේ කාලා. ඉත්තෑවෝ ඉන්නවා මෙහි හරියට ඉත්තෑවෝ ඌරෝ ඉන්නවා. ඉතින් ඉත්තෑවෙක් තමයි මේ කාලා තියෙන්නේ පොල් පැලේ. ඉතින් දැන් නම් මේ හදන්නේ හැලප ටික හදාගන්න කියලා. ඉස්සලම පිටි ටික හලන්න ඕනේ. පිටි ටික හලන්න නැතුව ගන්න හොඳ නෑ. මේ මොනම දෙයක්වත් හදන්න. පාන් පිටි අපි කඩින් ගෙනහම පිටි ටික හලලා ගන්න ඕනේ. ඔයාලත් හලලා බලන්නකෝ. හලන්න නැති කෙනෙක් නම් ඒ පාන් පිටි වල නිකන් මේ ගුලි ගුලි වගේ තියෙනවා. පෙලක් දාට පාන් පිටි වල මේ චූටි සත්තු වගේ ඉන්නවා. මේ ඉතින් ඒ නිසා හලලම ගන්න ඕනේ පාන් පිටි ගනිද්දි. මට ඔයාලට පෙන්නන්න බැරි වුණානේ. පාන් පිටි, හාල් පිටි දෙකම මං එකට කවලම් කරගෙන තිබුණේ. කුරක්කම් පිටි පැකට් එකක් ගත්තේ පොඩි එකක්, ග්‍රෑම් 200 එකක්. අපේ ගෙදර ඉතින් ගොඩක් කට්ටිය නැති නිසා මේ ටිකක් හැදුවම ඇතිනේ. ඒ නිසා ටිකයි හදන්නේ. පිටි ටිකයි පොල් ටිකයි දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. ටිකක් වෙලා හොඳට කවලම් කරගත්තට පස්සේ ලුණු ඉතින් ඇති ගන්නට අපිට ඇති ගන්නට ලුණු දාගෙන පැණි එක නම් මම කලින්ම උණු කරලා තියාගත්තා. මේ ඉතින් අනිත් අය නම් කොහොම හදනවද දන්නේ නැහැ. මං හදන විදිහ තමයි මේ. හැලප හදලා ගොඩක් කල් තියාගන්න බෑනේ. දවස් 2ක් 3ක් වගේනේ පුළුවන්. ඉතින් ඒ නිසා මේ හැලප ගොඩක් කල් තියාගන්න බැරි නිසා ගොඩක් හදාගෙන තේරුමකුත් නැහැ. ටිකක් හදාගන්න එක තමයි ඉතින් හොඳ. නුවර පැත්තේ හැලප හදනවා වෙනස්ම විදිහකට. පැණි පොල් මැද්දට දාලා ඒ විදිහට හදන්න ඕනි දවසක මම එහෙම හදලම නැහැ. හැබැයි ඒ විදිහට හදලා එවලෙන්ම කැමරට ගන්න ඕනි. ඒ කියන්නේ තියාගන්න බෑ. හයි වුණාම ඒක කන්න බෑ. මේ තමයි ඉතින් මං හදන විදිහ. හොඳද කියලා ඉතින් හදලා කාලම බලන්න ඕනේ. පැණි දාලා අනාගෙන තියෙන්නේ. පැණි චුට්ටක් විතර මගේ අතින් වැඩි වුණා. ඒ වුණාට ගාණක් නෑ, හදාගන්න පුළුවන්. කොළ ටිකේ ඉතින් තෙල් චුට්ටක් එහෙම ගාලා ගන්න ඕනේ. නැත්තම් ඇලෙනවනේ. මට කොහොමත් මේ හැලප හදන්න බෑ කොළවල පොල් තේ චුට්ටක් ගාන්න නැතුව. නැත්තම් ඇලෙන්න ගන්නවා. ඊට පස්සේ ගලවන්න බෑ.
මේ කොළවල දාලා මේ තුනී කරන්නත් බෑ. මේ කොළ හැම එකකම හිල් තියෙනවා. හිල් නැති ඒවා හොයලා තමයි ගත්තේ. ඒ වුණාට හැම එකම වගේ හිල් දෙක තුනක් හරි තියෙනවා සත්තු විදලා. හොඳ කොළ හොයා ගන්නම බැරි වුණා. ඉතින් මොනව කරන්නද? තියෙන එකේ ඉතින් හදා ගන්නවා. ස්ටීමරයට නිකන් හැලප දාලා තම්බන්න බෑ යාළුවනේ. යටට දාන්න ඕනේ ඉන්දියාප්ප වට්ටේ. මම නම් 6ක් විතර දානවා. ඒ කියන්නේ උසට ටිකක් උසට දැම්මහම තමයි මේ හොඳට තම්බ ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අර හැලප ටික තෙමෙනවා වගේ නිකන් දිය වෙනවා වගේ වෙනවා යට ටික. කොහොම තමයි ඉතින් මම තම්බ ගන්නේ. බලන්නකෝ ඉතින් තැම්බුණාට පස්සේ කොහොමද හොඳට තියෙයිද කියලා. බලමුකෝ අපි තැම්බුණෙන් පස්සේ. ඔන්න ඔහොම තමයි ඉතින් මම තම්බගත්ත හැලප ටික තියෙන්නේ. හොඳට තියෙනවා. රසනම් ඉතින් කොහොමද දන්නේ? කාලම් බලන්න ඕනේ. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. ඔක්කොටම උත්සාහයි දෙපිහිටයි.